ක්‍රීම් කකර දෙයක් ගැන මංච් එකයි මෙලිබර්න් එකයි. මේ දෙකේම මිල රුපියල් 140යි වෙන්නේ. දෙකේම මිල කිව්වේ වෙන. මේක රුපියල් 140යි මේක රුපියල් 140යි. එහෙම. නැත්නම් එකට කිව්වම නිකන් අප්සෙට් එකක් කරන්නේ නේද? පොඩි දෙයක් කියන්නේ මම මේ දෙකම කාලා තියෙනවා මීට කලින්. මේක දිනන්නේ කවුද කියලා මම දැනටමත් දන්නවා. හැබැයි ඕගොල්ලන්ට කියන්නේ නැහැ ඒක. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඕගොල්ලන්ට බලන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මෙලිබර්න් එක අපි අන්බස් පාරක් දාමු. තන මංච් එක අපි අන්බස් පාරක් දාමු. හරිය නෑ ඒක. කැඩෙන්නේ නැහැ නේද? තර උඩ තියෙන මංච් එක යට තියෙන මෙලිබර්න් එක. ක්‍රීම් කකර් බිස්කට් කියන හොඳ අර පුච්චපු ගතියක් තියෙන බිස්කට් එක. ඒක හොඳයි. සුවඳ අදින් ගත්තොත් මම මෙලිබර්න් එකේ සුවඳ ඇත්තට කැමති නැහැ. හරි මංච් එකේ සුවඳට මම කැමති. ඉස්සලා අපි මෙලිබර්න් එක කමු. ඒක තරම් වැරද්දක් නැහැ. මේකේ පොඩි කර ගතියක්, පොඩි කරවුණ ගතියක්, පොඩි පුච්චපු ගතියක්, ඉටි ගතියක් ලාවට. තව බටර් පොඩ්ඩකුයි සීනි පොඩ්ඩකුයි තිබ්බා නම් හොඳයි වගේ ගතියක් දැනෙනවා මේක කාගෙන යද්දි. කියලා විසිනවා නේ මම කතා කරන්නේ. ඊළඟ මංච් එක අපි කමු. අදත් මංච් එක දිනනවා. මංච් එකේ හොඳ කරගතියක්, හොඳ පුච්චපු ගතියක් දැනෙනවා. ඒක හොඳයි. මේ බිස්කට්ස් කන්න හැබැයි බටර් පොඩ්ඩකුයි සීනි පොඩ්ඩකුයි තියෙනවා නම් වඩාත් හොඳයි කියලා මට හිතෙනවා. ජෑම් ගන්නත් පුළුවන් නේ. ජෑම් ගෑවම නම් අවුල් වෙනවා මේවානේ. ජෑම් ගන්න එපා බටර් ගන්න. බටර් ගණන් අඩිය හැබැයි. මට ඔයාලට මේ කර ගන්න සද්ද ඇහෙන්නේ නැතුව ඇති මේ. බලන්න බෑ මම ළඟ තිබු DJ මයික් එකක් ගන්නවා. ඒක ගත්තාම ඔයාලට කර ගන්න සද්ද හොඳට ආන්න පුළුවන්.